හැත් රතු වෙලා එකට කමන්න දෙයනේ කියලා චිකන් එකකුත් හදාගත්තා. हाँ so we clean up. ඇත්තටම කිව්වොත් කොහෙටවත් නැති වෙලාවක කරපු වීඩියෝ එකක් තමයි මේක. දෙයනේ කියලා චිකන් එකකුත් හදාගත්තා. ඇතරීටියම් තියෙන එච්චරයි. මම හැබැයි කලින් බ්‍රොකලි හැදුවා. මේ මං ඒ භාජනයෙම කලින් හදාගත්ත බ්‍රොකලි එක. අද තියෙන බ්‍රොකලි, පානුයි, කැරටුයි. පොඩ්ඩක් අර මාංශ ගතියක් එන්න නිසා තමයි චිකන් කෑලි දෙකක් දැම්මේ. මොකද එච්චරමයි තිබ්බේ ෆ්‍රිජ් එක පුරාවටම. දැන් මට හිතෙන විදිහට කුස්සිය පැත්ත ටිකක් ෂේප්. අර පැත්ත නම් ඉතින් හෙන ගහලා වගේ. අර දෙන්න බාත් ටබ් එකේ ඒ දෙන්නට මං කිව්වා මේක අස් කරන්න කියලා. අස් කරන්න කියන වාරයක් ගානේ අරකින් එක සෙල්ලම් බඩුව ගානේ අරන් විසි කරා. දැන් මට නම් මේක අස් කරන්න බෑ. මෙහි තියෙනවා බඩු. ඒ දෙන්නටම කියලා අස් කරවනවා. ඇඟ හොදලා ආවට පස්සේ. මේ ෆේස් පැක් එකක් දාගෙන ඉන්නේ. ඒක දැන් විනාඩි 10ක් විතර දාගෙන ඇඟ හොදද්දිම අයින් කරන්න තමයි හිතන් ඉන්නේ. හැත් රතු වෙලා එකට කමන්න. හොඳම වැඩේ කියන්නේ අර දෙන්න බාත් ටබ් එකට දාලා මම මෙහි වැඩ ගොඩක් ඉවර කරා. දැන් තව විනාඩි 10කින් 15කින් යන්න ඕන. තව ටිකක් මේ පැත්තේ වැඩ කළා. ඔව් මම පාන් දෙකක් දැම්මා. ඒක ඔල්රෙඩි ටෝස්ට් වෙලා. මේ පාන් දෙක එළියට ආවා. මොකද පාන් දෙකක් දැම්මා තව. මොකද අපේ කෙනාගේ අපේ මිනිහගේ බඩ ලොකුයි. අපේ හස්බන්ඩ්ගේ බඩ ලොකුයි. ඒ හින්දා එයා පාන් 3ක් විතර කද්දි මම එකක් කනවා. ගොඩක් කලකට මම බ්‍රොකලි ගොඩක් කයි. කැරට් දෙකම මම කයි. මම දන්නේ කොහොමද කොහොම තමයි මේ රෑ ආහාර වේල. අපේ තියරි එක්සර්සයිස් කරන්න නැතුව කැම වලින් ඩයට් කරන එක. සාර්ථකද කියලා තාම දන්නේ නැහැ. මොකද පටන් අරන් සතියක් විතර. හැබැයි ඒක කන්ටිනියු වෙන්නේ නැහැ. එක දිගට මාසයක් විතර කන්ටිනියු කරන්න පුළුවන් වුණොත් හොඳ රිසල්ට් එකක් දැක්කොත් කියන්න. හරි මං එහෙනම් අර පැත්තට ගිහලා අර දෙන්නව අරකින් අරගෙන ඒ දෙන්නට කියලා සෙල්ලම් බඩු ටික අස් කරන්න. මොකද දැන් මේ දවල් වගේ තිබ්බට වෙලාව රෑ 8යි. බලන්න කියුණාට එළිය මේ කැනඩාවේ මෙහෙම වුණාට ලංකාවේ මේ වෙද්දි කළුවර. ෂේප් එකේ බලමු. වරට මගට වගේ. නංගිව නාවනවද කොහෙද? වෙලාව දැන් 9යි. කොහොම හරි දෙන්නට කියලා ෂේප් එකේ සෙල්ලම් බඩු ටික අස් කරගත්තා. අර කෙල්ල දෙයියනේ ආපහු අදිනවා. නංගි be gentle. Nangi, clean up toy. I will help. Nangi, it's for clean up. Are kolla amaru nasuna me killa age. Henna. Hari prashna iti. So you clean up. No toys. Okay. Man toys ඉවරුනේ හැම පොඩි සෙල්ලමක් කරනවා. දැන් මේ එක තමයි කරන්න කියන්නේ. Okay, no toys. No toys. No toys. Yay. Okay. Okay. We need to do no toys. Iki ඇත්ත එක්ක කරන් මම ඒක ඇත්ත එක්ක කරලා දෙන්නම්. එන්න.
Well, 1, 2, 3. No toy! No toy! No toy! No toy! Yay! Nagi eating? Nagi eating? Nagi eating, so Kiri. Nagi can't do no toys. Nagi eating. No. දැන් මේ හදන්නේ ඒ සෙල්ලම නංගිත් එක්ක කරන්න කියලා. මම නංගිව හයිචයකින් දැම්ම මොකද දැන් දෙන්නම කන්න ඕන නිසා. දැන් දෙන්න කණ්ඩ යන්නේ බලන්නක වෙලාව 9යි. මේ එළිය වැටෙන හින්දා වෙලාව යනවා තේරෙන්නේ නැහැ. හරිනම් මේ වෙදි මේ දෙන්න ඇඳේ ඉන්න ඕන. එතකොට අපිටමයි කරදරේ. අර කෑම ඉඳලා කෑ ගහනවා. මං කෑම දීලා මෙන්න. මේ වීදුරු මේ කාලෙදී මේ සත්තු වෙනවා. කාක්කෝ වෙනවා. එයාලා ඇවිල්ලා ජරා කරලා යනවා. ඒතකොට අපිට එළිය පේන්නේ නැහැ. අපිට පේන්නේ ඉතින් හැමදාම හිම වැටලා වගේ තමයි. මේ වීදුරෙන් එළිය බලද්දී. අන්න ඩඩා එනවා. මේ දවස්වල කැනඩාවේ FIFA World Cup series එක. ඒකේ මැච් එකක් අද තිබ්බා. ඉතින් මෙයා ගිහිල්ලා ඒක රෙස්ටොරන්ට් එකකින් බලලා ඇවිල්ලා ඔය පැදුම් ටීම් එකට බනින ගමන් තමයි ඉන්නේ. එයා මැච් එක බලන්න ගියා FIFA ෆුට්බෝල්. හයි. අපි කාලා හම්බෙමු. එහෙනම් අපි කාලා හම්බෙමු. මට අමතක වෙයිද දන්නේ වීඩියෝ කරන්න. වීඩියෝ කරන්න මතක් වුණොත් වීඩියෝ කරන්න. නැත්නම් මේ වීඩියෝ එක මෙතන ඉවරයි. මම ආයෙ ගන්න ඉතින්. ලස්සනයි නේ යවුවට. මේ කිව්වොත් මගේ මට වීඩියෝ එක ගන්න අමතක වුණා. මේ මේකෙන් උඩ කතා කරන්න බෑනේ. ඒක පහලට එනවා. ඇත්තටම කිව්වොත් මගේ මේ මාස්ක් එක මට ඉනවනවා. විදින මලමිනී වගේ. මම මෙහෙම මාස්ක් එකක් දාන පළවෙනිම පාර. කියන්නේ මම තනියම දාගෙන මම එහෙම කවදාවත් දාලා නැහැ. මම එහෙම ෆේෂියල් කරන කෙනෙක් නෙවෙයි. ළඟදී ඊයේ පෙරේදා මයික්‍රෝ නීඩ්ලින් එකක් කරා. මේ ඒක කටට එනවා. ඒක එක්කෙනා මට මෙන්න මේ මාස්ක් එක දුන්නා. දවස් 3කට පස්සේ දාන්න කියලා. දැන් ඉතින් ඒක දාගෙන ඉන්නවා. මම නෙවෙයි වගේ. ඒකත් දාගෙන විනාඩි 15ක් 20ක් විතර සාලෙට වෙලා විකාර කර කර ඉඳලා තව ටිකකින් නිදාගන්න තමයි හදන්නේ. පොඩි පොඩි ඉන්නක් ආවා. මං ඉතින් පිපිඤ්ඤායි විතරයි. පිපිඤ්ඤා පොඩි සැලඩ් එකක් විදියට හදාගෙන කනවා. මේ අර ෆේස් මාස්ක් එක ගැලවුවට පස්සේ